ශනුස් ෆුඩ් ඩයරි අපේ YouTube channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. මම අද ඔයාලත් එක්ක share කරගන්න යන්නේ තවත් දවසක මගේ බබාට හදලා දුන්න breakfast recipe එක. අපි බලමු ඒක කොහොමද හදාගන්නේ කියලා. මම අද බබාගේ බත් එක උයන්න පාවිච්චි කරන සුවඳල් හාල්, පරිප්පු, එළවලු වලට මම අරන් තියෙනවා වට්ටක්කා, බෝංචි, කැරට්, මල්ගෝවා, සුදු ලූණු, කරපිංචා, රතු ලූණු, මාළු අරන් තියෙනවා මම. ඊළඟට ඔලිව් ඔයිල්, fresh milk, ස්පයිසස් වලට මම අරන් තියෙනවා ලුණු, සූදුරු, බබාගේ තුන පහ එක, කහ ගම්මිරිස්. අපි බලමු කොහොමද හදාගන්නේ කියලා. මම මුලින්ම හාලුයි පරිප්පුයි හොඳට හොදගෙන රයිස් කුකර් එකේ මම තියා ගන්නවා. ඒකල මම වළඳක් ලිපේ තියලා ඒකට මම ඔලිව් ඔයිල් ටිකක් දා ගන්නවා. ඔයාලට මේකට බටර්, ගී ඕන දෙයක් එකතු කරගන්න පුළුවන්. මම එකතු කරන්නේ ඔලිව් ඔයිල්. ඔලිව් ඔයිල් ටික රත් වෙනකොට මම ඉස්සලාම සූදුරු දා ගන්නවා. ඊළඟට මම කපාගත්ත මාළු කෑලි ටික එකතු කරගන්නවා. ඒක මම චුට්ටක් තෙලේ බැඳෙන්න දෙනවා. ඒක චුට්ටක් බැදුනට පස්සේ මම ඒකට දා ගන්නවා සුදු ලූණු, කරපිංචා, රතු ලූණු දා ගන්නවා. ඒකල හොඳට ඒකත් ටෙම්පරාදු වෙන්න දෙනවා. ඊට පස්සේ මම එළවලු ටික එකතු කරගන්නවා. මල්ගෝවා සෝද ගනිද්දී අනිවාර්යෙන් ලුණු චුට්ටක් දාලා සෝද ගන්න. ඒ වගේ ඇතුලේ පණුව ජරාව තියෙනවා. ඒ නිසා අනිවාර්යෙන් ලුණු චුට්ටක් දාලා හොද ගන්න. ඊට පස්සේ මම වතුර ටිකක් දාලා තැම්බෙන්න තියා ගන්නවා. ඒක මම ස්පයිසස් ටිකක් ඇඩ් කරනවා. මේ ගාන වතුර ටික හිඳුනට පස්සේ මම ෆ්‍රෙෂ් මිල්ක් ටික එකතු කරගන්නවා. ෆ්‍රෙෂ් මිල්ක් ටික හොඳට උතුරවගෙන හොඳට ඉදව ගන්න ඕනේ අනිවාර්යෙන්ම. මම මේ ගානට හිතුනට පස්සේ ලිපෙන් බා ගන්නවා. පලා වර්ග එකතු කරගන්නවා නම් මේ වෙලාවදී එකතු කරගන්න ඕනේ. මම අද පලා වර්ග එකතු කරගත්තේ නැහැ. ඉතින් මම අද බබාගේ බ්‍රෙක්ෆාස්ට් එක විදිහට දුන්නේ මේක කෙසෙල් එකතු කරලා. ඉතින් ඔයාලගේ පොඩ්ඩොත් මේකට කැමති වුණාද කියලා මටත් කියන්න.